ඒක නම් හොඳ බේතක්. අවශ්‍ය අමුද්‍රව්‍ය දිය තිප්පිලි රතු ලුණු ගාගත් පොල් ස්වල්පයක්. පළමුව දිය තිප්පිලි පැලෑටි කිහිපයක් ඔබගේ ගෙවත්තෙන් සොයාගන්න. ඉන්පසුව සොයාගත් දිය තිප්පිලි හොඳින් සෝදා ගන්න. පසුව සෝදාගත් දිය තිප්පිලි සහ රතු ලුණු හීනයට කපා ගන්න. ගාගත් පොල් ස්වල්පය සමග හීනියට කපාගත් දිය තිප්පිලි රතු ලුණු හොඳින් මිශ්‍ර කරන්න. ඔන්න යාළුවනේ, ඔයාලට මං කියා දුන්නා ගෑස් ටික ඇදුනොත් ඔයාලා ගෙවත්තෙන්ම ඖෂධයක් හදාගන්න විදිහ. දැන් ගෑස් ටික ඇදුනොත් ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ඔයාලා වත්තෙන්ම ඖෂධයක් හොයාගන්න පුළුවන්. ඒක නම් හොඳ බේතක්.